වොෂින් මැෂින් මෝටර් සම්බන්ධව තමයි අද අපි ඉගෙන ගන්නේ. ITech ඉලෙක්ට්‍රොනික්ස් බලන ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අපි අද ඉගෙන ගන්නවා වොෂින් මැෂින්ස් වලට භාවිත කරන ඉන්ඩක්ෂන් මෝටර් එක සම්බන්ධව. අපි වීඩියෝ එකේදී මෝටර් සම්බන්ධව ලොකු දැනුමක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා ඔයාලා වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. අපි අද ඉගෙන ගමු වොෂින් මැෂින්ස් ඉන්ඩක්ෂන් මෝටර් සම්බන්ධව. ලංකාවේ ගොඩක් භාවිත කරන වොෂින් මැෂින් මොඩල්ස් තමයි ටොප් ලෝඩින් fully automatic washing machines ඒ වගේම semi automatic washing machines ලංකාවේ ගොඩක් භාවිත කරනවා. එතකොට washing machine ගැන ඉගෙන ගද්දී ප්‍රධානම මාතෘකාවක් තමයි මෝටර් එක. එතකොට මෝටර් එකේ ලංකාවේ වැඩිම පාවිච්චි කරන machines වල මෝටර් ගැන ඉගෙන ගන්න එක ඉතාමත් වැදගත් කියලා මම හිතුවා. ඒක නිසා අපි වීඩියෝ එකේදී මෝටර් ගැන සම්පූර්ණ දැනුම ලබා ගමු. ලංකාවේ භාවිත කරන වොෂින් මැෂින් මොඩල් වල ඉන්ඩක්ෂන් මෝටර් එක තමයි වැඩිපුරම අපිට හම්බෙන්නේ. එතකොට මේ ඉන්ඩක්ෂන් මෝටර් එක දාන්න ප්‍රධානම හේතු කාරණා ගැන මුලින් අපි ඉගෙන ගමු. මේ මෝටර් එකේ තියෙන විශේෂම ගුණාංගයක් තමයි මේ මෝටර් එකේ ස්ටාර්ටින් ටෝක් එක වැඩි. අනිත් මෝටර්ස් වලට වඩා ස්ටාර්ටින් ටෝක් එක වැඩි. ඒක නිසා තමයි මේ මෝටර් එක මේ මොඩල්ස් වලට භාවිත කරන ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ. ඊගව එක තමයි මේ මෝටර් එකකට තියෙන ලයිෆ් ටයිම් එක ඉතාමත් වැඩි. සාමාන්‍ය මේ වගේ ඉන්ඩක්ෂන් මෝටර් එකකට අවුරුදු 10කට නොවැඩි ලයිෆ් ටයිම් එකක් තියෙනවා. ෆිසිකල් ඩැමේජ් එකක් හෝ පවර් ෆේලියර් එකක් නැතුව අනිවාර්යයෙන්ම මේ මැෂින් එකක් අවුරුදු 10ක් වගේ මෝටර් එකක් රන් කරන්න පුළුවන්. ඔයාලා දැකලා ඇති මෝටර් වලට 10 years warranty 5 years warranty කියලා ගහලා තියෙන්නේ. ඒ මෝටර් එක සාමාන්‍ය ආයු කාලය අවුරුදු 10ක් වගේ තමයි ඇවරේජ් අපිට කියන්න පුළුවන්. ඒකට මේ කියන ප්‍රධානම කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේ මෝටර් එක ස්ටාර්ටින් ටෝක් එක වැඩි, ඊගාවට මේ මෝටර් එකේ තියෙන ලයිෆ් ටයිම් එකත් වැඩි. ඊගාවට තියෙන ප්‍රධානම කාරණාවක් තමයි මේ මෝටර් එකේ තියෙන ලෝ නොයිස් එක. ඒ කියන්නේ මේ මෝටර් එකක් වැඩ කරද්දී ගෙදරකට සුදුසු ශබ්දයක් තමයි එන්නේ. ලොකු ශබ්දයක් එන්නේ නැහැ මේ මෝටර් එකක් වැඩ කරනකොට. ඒක නිසා මේ මෝටර් එක මේ මැෂින්ස් වලට භාවිත කරනවා. තවත් ප්‍රධාන කාරණාවක් තියෙනවා මේ මෝටර් එක නිෂ්පාදන වියදම ඉතාමත් සරලයි. ඒතර නිෂ්පාදන වියදම ඉතාමත් අඩුයි. ඒ වගේම සරල මෙකැනිසම් එකක් තියෙන. ඒතර මේක නිෂ්පාදනය කරන පහසු නිසා මේ නිෂ්පාදනය කරන ආයතන මේ මෝටර් එක තෝරගන්නවා වොෂින් මැෂින්ස් වලට භාවිත කරන්න. ඒ වගේම සරල පවර් ඉන්පුට් එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය 220 volts වලින් දුන්නට පස්සේ මේ මෝටර් එක අපිට ස්ටාර්ට් කරගන්න පුළුවන්. ඒ වගේම මේ මෝටර් එකේ තියෙන bearings replacement ඒ වගේම repair services ඉතාමත්ම අඩුයි. ඒකත් නිසා මේ මෝටර් එක මේ machines වලට පාවිච්චි කරනවා. තවත් කියනවා නම් මේ මෝටර් එකේ ප්‍රධානම අංගයක් තමයි මේ මෝටර් එකේ ස්ටාර්ටින් ටෝක් එක. ප්‍රධානම කාරණා තමයි ස්ටාර්ටින් ටෝක් එක වැඩි නිසා තමයි මේ මොඩල්ස් වලට මේ මෝටර් එක භාවිත කරන්නේ. එතකොට සාමාන්‍ය පවර් එකක් දීලා 230 පවර් එකක් දීලා මේ මෝටර් එක ස්ටාර්ට් කරගන්න පුළුවන්. ඒක නිසා semi automatic machine එකක් වගේ සරල ඉලෙක්ට්‍රිකල් පද්ධතියකින් මේ මෝටර් එක ස්ටාර්ට් කරන්න පුළුවන්. ඒක ප්‍රධානම කාරණාවක්. ඔයාලා දැනගන්න ඕන. අපි ඉදිරි වීඩියෝස් වලදී මේ මෝටර් එක සම්බන්ධව තවත් ඉගෙන ගන්නවා. මේ මෝටර් එකක් සාමාන්‍ය මැෂින් එකකට භාවිත කරන ප්‍රධානම කාරණා ටිකක් තමයි අපි දැන් කතා කරේ. ඔයාලට කියන්න ඕනේ මේ ඉන්ඩක්ෂන් මේ මෝටර් එක සාමාන්‍ය 1440ක් තමයි RPM එක තියෙන්නේ. එතකොට මේ RPM එක මේ මැෂින්ස් වලදී වේරියේෂන් වෙන්නේ නැහැ. කියන්නේ අඩු වැඩි වීමක් සිද්ධ වෙන්නේ ෆික්ස් RPM එකකට තමයි කරගෙන ඉන්නේ. හැම මැෂින් එකකම RPM එක එකම අගයක තමයි තියෙන්නේ. ඒක ස්ටාර්ටින් ටෝක් එක වගේම RPM එකත් එකම අගයක තියාගන්න පුළුවන් මේ මැෂින් එකකදී. එතකොට මැෂින් එකට අපිට අවශ්‍ය ප්‍රමාණයට ටෝක් එකත් එක්ක මැෂින් එක ඩිසයින් එක කරගන්න පුළුවන්. එතකොට ඒක නිසා ස්ටාර්ටින් ටෝක් එකත් වැඩි, ෆික්ස් RPM එකක කරගෙනවා. ඒක නිසා ඊටම සුදුසුයි මේ වොෂින් මැෂින්ස් වලට මේ මෝටර් එක භාවිත කරන්න. ඒ වගේම මේ මෝටර් එකට දෙන්නේ කැපැසිටි එකක් විතරයි අපි අමතරව පිටින් සම්බන්ධ කරන්නේ. ඒකට පිටින් අමතරව කැපැසිටි එකක් විතරක් තියෙන නිසා මේ මෝටර් එකේදී වයරින් එකත් ඉතාමත් සරලයි. ඒක නිසාත් මේ මෝටර් එක වොෂින් මැෂින්ස් වලට භාවිත කරනවා. ඔයාලා දන්නවා වොෂින් මැෂින් එකක් කියන්නේ ගෙදරක් ඇතුලේ භාවිත කරන දෙයක්. ඒක නිසා නොයිස් එකත් අඩුයි. ඔයාලා අපි වීඩියෝ එකේදී කතා කරගෙන ආවා නොයිස් එක අඩුයි. සියලුම දේවල් අපි දැන් කතා කරා. එතකොට තෝරගන්න හේතුව තමයි මෙන්න මේ කියන ප්‍රධානම කාරණා ටික. එතකොට සිංගල් ෆේස් වලින් වැඩ කරන මේ මෝටර් එකකට ෆික්ස් RPM එකකින් වැඩ කරන්න සර්කිට් එකක් හරි ටයිමර් එකක් හරි දුන්නම මෝටර් එක පවර් කරගන්න පුළුවන්. එතකොට මේ මෝටර් එකේ මෙකැනිසම් එක, ඒ වගේම නිෂ්පාදන වියදම, ස්ටාර්ටින් ටෝක් එක, අඩු නඩත් වියදම,
සරල ක්‍රියාකාරීත්වයක් තියෙන නිසා වොෂින් මැෂින්ස් වලට භාවිතා කරනවා. ඔයාලා දන්නවා මේ මෝටර් එක ලංකාවේ අපිට හම්බෙන හැම මැෂින් එකකම වගේ ගොඩක් මැෂින්ස් වල කියන්නේ ඉන්වර්ටර් කියලා කැඩෙනවා, ෆ්‍රන්ට් ලෝඩින් කියලා කැඩෙනවා මැෂින්ස් මොඩල්. ඒවට ඇරෙන්න টොප් ලෝඩින් මැෂින්ස් වලදී බහුතරයක් අපිට හම්බෙන මැෂින්ස් වල එන්නේ මෙන්න මේ කියන මෝටර් එකේ. එතකොට මේ මෝටර් එකේ අපිට තියෙන අවාසි මොනවද? මේ මෝටර් එකේ ප්‍රධානම අවාසිය තමයි මේ මෝටර් එක ඉතාමත් බරයි. එතකොට බර වැඩි වෙනකොට ඒකේ මෙකැනිසම් එකේදී අපිට මැෂින් එකේ බර වැඩි වුණාම ඒක ෂොක්ස් වලට අපහසුතාවයක් එනවා. ඒ වගේම මැෂින් එක එහාට මෙහාට මූව් කරන්නත් අමාරු වෙනවා. එතකොට මේ මැෂින් එකක ප්‍රධානම අවශ්‍යතාවය තමයි මෝටර් එකේ බර ප්‍රමාණය වැඩි. ප්‍රධානම කාරණාව මෙන්න මේක එක තමයි අපිට තියෙන ලොකුම අවාසිය වෙලා තියෙන මේ මෝටර් එකක. එතකොට මේ මෝටර් එකේ ඊගවට තියෙන අවාසිය මොනවද? මේ මෝටර් එකේ මට හම්බෙලා තියෙන ප්‍රධාන අවාසිය තමයි මෝටර් එකේ බර. හේතුව කියමු අපි එකට. මෝටර් එක අපි සම්බන්ධ කරලා තියෙන්නේ මැෂින් එකක ටබ් එකක එක පැත්තක කොනකට. ඒ කියන්නේ ඔයාලා දන්නවා අපි මේ කතා කරන්නේ টপ ලෝඩින් මැෂින් සම්බන්ධව. টপ ලෝඩින් ෆුලි ඔටෝමැටික් මැෂින්ස් එක පැත්තකට තමයි ටබ් එකේ මේ මෝටර් එක සම්බන්ධ වෙලා තියෙන්නේ. අනිත් පැති තුනම මෝටර් එකේ බරට සාපේක්ෂව වෙනස් අගයන් වල තියෙන එක නිසා මෝටර් එකේ පැත්ත බර වැඩි. ඒක නිසා තමයි ප්‍රධානම අවශ්‍යයක් වෙන්නේ මේකෙදි සරලව මේ මෝටර් එක බර එක අපි ෂොක්ස් වලින් ඒ කියන්නේ මැෂින් එකේ ස්පින් රෝඩ්ස් වලින් තමයි අපි පාලනය කරලා තියෙන්නේ. ස්පින් රෝඩ් සාමාන්‍යයෙන් ඉක්මනට සවුත් වුණොත් එහෙම ඉක්මනින් ভাইබ්‍රේෂන්ස් පැත්තට යන ප්‍රමාණය වැඩි මේ බර සම්බන්ධ ගැටලුව තියෙන නිසා. ඊගවට අපිට ප්‍රධානම අවාසියක් තියෙනවා තව. මොකක්ද මේ මෝටර් එකේ ස්ටාර්ටින් ටෝක් එක ඉතාමත් ඉහළයි. එතකොට ස්ටාර්ටින් ටෝක් එක ඉතාමත් ඉහළ නිසා මැෂින් එකේ බැලන්ස් වලට ඒක බලපානවා. කියන්නේ හිමීට ස්ටාර්ට් වෙලා කරගෙනවා වගේ නෙවෙයි. එකපාරටම කරගෙන එක එකපාරටම කරකුණාම මැෂින් එකේ අන්බැලන්ස් වලට ඒක බලපානවා. ඒක නිසා මේකත් අවශ්‍යයක් විදිහට අපිට සැලකන්න පුළුවන්. ඊගව තවත් කාරණාවක් තියෙනවා. මේකෙදි කැපැසිටි එකක් භාවිතා කරනවා. ස්ටාර්ටින් කැපැසිටි එකක්. මේ කැපැසිටි එකේ දුර්වලතාවයක් ආවොත් එහෙම මෝටර් එක සවුත් වෙන්න බලන ප්‍රවණතාවය වැඩි. එතකොට මේකේ අවශ්‍යයක් විදිහට කැපැසිටි එක ප්‍රධාන මංගයක් වෙනවා මෝටර් එකට. ඒ ප්‍රධාන මංගයක් නිසා මෝටර් එකේදී කැපැසිටි එකේ දුර්වලතාවයක් ආවොත් මෝටර් වයින්ඩින් එකට ඒක ප්‍රධාන විදිහටම බලපානවා. තවත් තාක්ෂණයේ පැත්තෙන් කතා කරොත් එහෙම ඉන්ඩක්ෂන් මෝටර් එකක මෝටර් එක එක දිගට වැඩ කරද්දී රත් වෙන ප්‍රමාණය වැඩි. මොකද ස්ටාර්ටින් ටෝක් එකත් එක්ක ලොකු ලෝඩ් එකක් එක්ක ස්ටාර්ට් කරගෙන මැෂින් එක වැඩ කරද්දී මෝටර් එක රත් වෙන ප්‍රමාණය වැඩි. අපිට තියෙන මේකෙදි තවත් වාසියක් ගැන කතා කරොත් මට අමතක වෙච්ච එකක් මේක. මේ මෝටර් එකේ රිවර්ස් ෆෝවර්ඩ් දෙව කියන්නේ වම් පැත්තට සහ දකුණු පැත්තට කැරකෙවීමේ ටබ් එකේ රෙදි පෙරලෙනකොට වමට සහ දකුණට මේ මෝටර් එක ක්ෂණිකවම මාරු වෙනවා. මේ මාරු වෙන දේශනිකව වමට සහ දකුණට මාරු වීමේ සරල පරිපථ සැකස්මක් තියෙන නිසා අපිට ලේසියෙන්ම මෝටර් එක වමට දකුණට වෙනස් කරන්න පුළුවන්. ඒකත් ප්‍රධානම වාසියක් විදිහට ගන්න පුළුවන්. අපි දැනට කතා කරේ අවාසි දෙකක් මට මතක විදිහට. ඔයාලා දන්නවා. එතකොට මේ තියෙන සියලුම කාරණා එක්ක වාසි පැත්තට මේ මෝටර් එක බර වැඩි, අවාසි පැත්තට මෝටර් එක බර අඩුයි. මට තවත් දෙයක් කියන්න ඕන. මේ මෝටර් එකක ප්‍රධානම තවත් අවශ්‍යයක් මතක් වුණා මට. ඒ අවශ්‍යය තමයි මේ මෝටර් එකේ වෝල්ටේජ් එක මත මේ මෝටර් එකේ ටෝක් එක ඩිපෙන්ඩ් වෙනවා. ඒ කියන්නේ වෝල්ටේජ් වෙනස් වුණොත් එහෙම මෝටර් එකේ තියෙන බල ප්‍රමාණය අඩු වැඩි වෙනවා. ඒ කියන්නේ වෝල්ට් 100 කියනකොට සාමාන්‍ය ලංකාවේ සම්පූර්ණයෙන්ම 220 වෝල්ට්ම එන්නේ නැති පළාත්වල භාවිතා කරොත් එහෙම මෝටර් එකට සහ මෝටර් එකකින් සර්කිට් එකට එන ඇම්පියර් ප්‍රමාණය ලොකු වෙනස්කම් වලින් වෙනස් වෙනවා. හරියටම වෝල්ටේජ් එක ඕන මේ මෝටර් එක වැඩ කරන්න. හරියම හර්ට්ස් එක ඕන. හර්ට්ස් 50ට දාලා තියෙන මෝටර් එක හර්ට්ස් 50 අනිවාර්යයෙන්ම ඕන. මේ මෝටර් එක වැඩ කරන්නේ හර්ට්ස් 50 කියන එකත් එක්ක වෝල්ටේජ් එකත් එක්ක සමබරව තමයි වැඩ කරන්නේ. මේ දෙක හරියටම ඕන. වෙනස් වුණොත් මෝටර් එකේ පැවැත්මට විශාල බලපෑමක් එල්ල කරනවා. මේ මෝටර් එක අපි හරි වෝල්ටේජ් සහ හරි සංකේතයන් දුන්නේ නැත්නම් මෙන්න මේ කියන ප්‍රධාන කාරණා දෙක මේ මෝටර් එකෙන් එන දෝෂ සම්බන්ධවත් අපි දැන් කතා කරමු. මේ මෝටර් එකකින් එන ප්‍රධාන දෝෂයක් තමයි මෝටර් එකේ ස්ටාර්ටින් ටෝක් එක අඩු වෙනවා. මේ ස්ටාර්ටින් ටෝක් එක අඩු වෙනකොට මෝටර් එක අතින් කරකවල දුන්නම
කැරකෙනවා. ඊට පස්සේ ලෝඩ් එක දුන්නම කැරකෙන්නේ නැහැ. එතකොට මේ වගේ දෝෂයක් આવොත් මෝටර් එකේ ප්‍රධානම කාරණාවක් විදිහට ස්ටාර්ටින් කැපැසිටර් එක අපිට බලන්න පුළුවන්. සාමාන්‍ය වොෂ් මෝටර් එකක නම් කැපැසිටර් එක UF 8 ඉඳලා 16 වෙනකන් අතර කාලේ වෙනස්කම් එක්ක කැපැසිටර්ස් අපිට හම්බෙනවා. කියන්නේ සාමාන්‍ය විදිහට ගත්තොත් එහෙම වොට් 180ක් තියෙන මෝටර් එකක 12 UF එකත් එක්කම 15 UF වෙනකන් අපිට හම්බෙලා තියෙනවා. කියන්නේ 180 වෝට් එකකින් වැඩ කරන මෝටර් එකක සාමාන්‍ය 12 UF ඉඳලා 15 UF වෙනකන් අපිට බලා ගන්න පුළුවන්. වොට් 150 වගේ රේන්ජ් එකේදී 9 UF එකේ ඉඳලා 10 UF එක වෙනකන් වෙනස් වෙනවා. 180 වෙද්දී තමයි 10න් එහා පැත්තට මාරු වෙන්නේ. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට කැපැසිටර්ස් දෙකක් එනවා. ස්ටාර්ටින් ටෝක් එක අඩු නම් මෙන්න මේ විදිහට වොෂ් මෝටර් එකක නම් කැපැසිටර් සවුත් වෙලා වෙන්න පුළුවන්. සාමාන්‍ය සෙමි ඔටෝමැටික් මැෂින් එකක ස්පින් මෝටර් එක ගැන කතා කරොත් එහෙම ස්පින් මෝටර් එකක සාමාන්‍ය විදිහට අපිට 3 UF එකේ ඉඳලා 6 UF එක වෙනකන් අපිට හම්බෙලා තියෙනවා. සාමාන්‍ය මැෂින්ස් වල ගෘහස්තව භාවිතා කරන මැෂින්ස් වල. එතකොට ස්ටාර්ටින් ටෝක් එක අඩුයි නම් මේ කැපැසිටි එක රීප්ලේස් කරලා බලන එක ප්‍රධාන අංගයක් වෙනවා මේ මෝටර් වල. එතකොට ඔයාලා දැනගන්න ඕන මේ මෝටර් එකේ කැපැසිටි එක දාලත් ස්ටාර්ටින් ටෝක් එක අඩු නම් ඒ කැපැසිටර් එක වගේම මේකේ වයින්ඩින් එකටත් මේ බලපෑම ඒ විදිහටම තියෙනවා. කැපැසිටර් එක වගේම වයින්ඩින් එකෙත් මේ වීකේජ් එනවා. එතකොට කැපැසිටි එක දාලා හරියන්නේ නැත්නම් වයින්ඩින් එක මාරු කරන්න ඕනේ. එහෙම නැත්නම් මෝටර් එක රීප්ලේස් කරන්න ඕනේ. එහෙම නැත්නම් මෝටර් එක රිවයින්ඩින් කරන්න ඕනේ. එන්න ඔය කියන විදිහට මෝටර් එක ස්ටාර්ටින් කැපැසිටි එක සවුත් වුණොත් ස්ටාර්ටින් ටෝක් එක අඩු වෙනවා. එතකොට අපිට ඔන්න ඔය කියන ප්‍රධාන කාරණා ටික ස්ටෙප් බයි ස්ටෙප් චෙක් කරගෙන එන්න ඕනේ. එතකොට මේ මෝටර් එකක් සරලව වෝල්ට් 230කින් ඔන් කරගන්න පුළුවන් නිසා පරිපථයක දෝෂයක් තියෙනවද කියලා බලා ගන්නත් පුළුවන්. මේ විදිහට වෝල්ට් පරිපථය ඉවත් කරලා මෝටර් එකට කෙලින්ම පවර් දුන්නොත් එහෙම මේ මෝටර් එකක ප්‍රධාන විදිහටම වයර් තුනක් තමයි ඉන්නේ. මේ ප්‍රධාන විදිහට එන වයර් තුනේදී අපිට බලා ගන්න පුළුවන් එක සමාන ඕම්ස් අගයන්. සාමාන්‍යයෙන් අපි කිව්වොත් ඕම්ස් 31ක් එනවා. 31යි 31යි වෙනවා. ඒ කියන්නේ ඕම්ස් 62ක් දෙනවා. 62ක් එන පැත්තට තමයි කැපැසිටි එක සම්බන්ධ කරන්නේ ෆුලි ඔටෝමැටික් වොෂින් මැෂින්ස් වල වගේම සෙමි ඔටෝමැටික් වොෂ් මෝටර් වල. එතකොට ඕම්ස් 62ක් මම මේ දාලාගයක් කියන්නේ ඕම්ස් 62ක් එනවා නම් එතන තමයි කැපැසිටර් එක සම්බන්ධ කරන වයර් දෙක තියෙන්නේ. සමාන ගෙන් වලින් මැද සංඛ්‍යාව කියන්නේ ඕම් 31ක් එනවනේ 31යි ඉන්නේ. එතකොට අනිත් අග්‍රය තමයි කොමන් එක විදියට අපි ගන්නවා. ඒ කොමන් එක විදියට ගත්තට පස්සේ එකට අපි නියුට්‍රල් එක තමයි සම්බන්ධ කරන්නේ. නියුට්‍රල් එක සම්බන්ධ කරාම අනිත් දෙකට මාරුවෙන් මාරුවට පවර් දුන්නම වමට සහ දකුණට අපිට පවර් මෝටර් එක දෙපැත්තට ෆෝවර්ඩ් රිවර්ස් මාරු කරගන්න පුළුවන්. ඒකට සරලම සැකස්මක් තියෙන්නේ මේකේ. ඊගොඩ අපි කතා කරොත් සෙමි ඔටෝමැටික් ස්පිනර් මෝටර් එක සම්බන්ධව සාමාන්‍ය මේ මෝටර් එකක ස්ටාර්ටින් රනින් කොමන් කියන ප්‍රධානම අග්‍ර තුන තියෙනවා. ස්පිනර් මෝටර් එකක සාමාන්‍ය දෙපැත්තටම කැරකෙන්නේ නැහැ. එක පැත්තකට විතරයි කැරකෙන්නේ. එතකොට කැපැසිටි එකේ ඉන්න ස්ටාර්ටින් එකට රනින් එකට ඒ වගේම කොමන් එකට අපිට බලා ගන්න පුළුවන් නියුට්‍රල් එක සම්බන්ධ වෙලා තියෙනවා. මෙන්න මේ කියන විදිහට ප්‍රධාන වයරින් එකත් එක්ක සරල සැකස්මක් තමයි මෙන්න මේ මෝටර් මොඩල් එකට තියෙන්නේ. අපි දෝෂ ගැන තමයි මෙතනදී කතා කරේ. ස්ටාර්ටින් කැපැසිටි එකේදී මේ මෝටර් එකේ ටෝක් එක අඩු වෙනවා. මේ මෝටර් එකේදී දෙවෙනිට අපිට බලපාන්න පුළුවන් ප්‍රධානම දෝෂයක් එනවා මේ මෝටර් වල බෙයාරින් සවුත් වෙනවා. බෙයාරින් සවුත් වුණාට පස්සේ එහෙම නැත්නම් බුෂ් එක සවුත් වෙනවා. මේකට ප්‍රධාන හේතුවක් වෙනවා මෝටර් එකේ ඩස්ට් එකත් එක්ක වැඩ කරාම බුෂ් වලට ඩස්ට් එනවා, රේසර් සවුත් වෙනවා. ඒ වගේම වතුර ගියොත් රේසර් සවුත් වෙනවා, බුෂ් එක සවුත් වෙනවා. අන්න ඔය කියන කාලයක් නිකන් තිබ්බොත් ඔය කියන කාරණා දෙකත් ඒත් එක්කම වෙනවා. එතකොට ඔයාලා දැනගන්න ඕන මේ මෝටර් එකක් එක්ක ඔයිල් බුෂ් එකක් ගිහිලා නම් බුෂ් එකක් රිප්ලේස් කරන්න, බෙයාරින් එකක් ගිහිලා නම් බෙයාරින් එක රිප්ලේස් කරන්න කරලා අපිට භාවිත කරන්න පුළුවන්. හයි නොයිස් එකක් එනවා නම් මෝටර් එක වැඩ කරද්දී හයි නොයිස් එකක් එනවා නම් ඔන්න කියන ප්‍රධානම කාරණාවක් බලපානවා. ඔයාලට ශබ්දයෙන් අඳුර ගන්න පුළුවන්. නොයිස් එක වැඩි නම් අනිවාර්යයෙන්ම බෙයාරින් හරි බුෂ් එක හරි සවුත් වෙලා තියෙන්නේ. මේ මෝටර් වල එන ප්‍රධාන දෝෂයක් තමයි අන්න ඒක. සම්පූර්ණයෙන්ම මෝටර් එක පවර් අප් වෙන්නේ නැත්නම් මෝටර් එක ඔයාලා බලන්න ඕම්ස් චෙක් කරලා බලන්න ඕන. එහෙම නැත්නම් පවර් දීලා බලන්න ඕන. හම් එකක්වත් මුකුත්ම නැත්නම් අනිවාර්යයෙන්ම කොමන් එක ඩිස්කනෙක්ට් වෙලා තියෙන්නේ. කොමන් එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා ෆියුස් ලයින් එකක්, තර්මල් ෆියුස් එකක්. ඒකට ෆියුස් එක රිප්ලේස් කරලා නැවත භාවිතයට ගන්න පුළුවන්. වයින්ඩින් එක ගිහිල්ලා නම් කරන්න දෙයක් නැහැ. ෆියුස් එක ගිහිල්ලා නම්
රීප්ලේස් කරගන්න පුළුවන්. එතකොට මේ මෝටර වල එන්නේ මෝටර එක හතර පැත්තට ඇන වෙනුවට දාලා තියෙන රිවර්ට් එක කපලා ඔයාලට ඇන දාගන්න පුළුවන්. එතකොට රිපෙයාර් එකක් කරන්නේ මෙන්න මේ විදිහට. එතකොට ඔයාලා දැනගන්න ඕන මේ මෝටර එකක ප්‍රධානම දෝෂ දෙකක් අපි කතා කරා. ස්ටාර්ටින් ටෝක් එක අඩුයි, ඒ වගේම බෙයාරින් සවුත් වෙනවා. තුන්වෙනි කාරණාව විදිහට මෝටර එක සම්පූර්ණ ඩෙඩ් වුණොත් එහෙම මෝටර එක වයින්ඩින් එක චෙක් කරන්න ඕන. මත නැත්නම් ඉන්ටර්නල් ෆියුස් ලයින් එකක් තියෙනවා, තර්මල් ෆියුස් එක චෙක් කරගන්න ඕන, රිප්ලේස් කරගන්න ඕන. මෙන්න මේ කියන ප්‍රධානම කාරණා වලින් අපිට ලංකාවේ වැඩියත්ම අපිට හම්බෙලා තියෙන්නේ ස්ටාර්ටින් කැපැසිටි එක සවුත් වෙන එක. එතකොට ස්ටාර්ටින් කැපැසිටි එකක් දාද්දී ඒ අවශ්‍ය අගයම දාන්න ඕන. මොකද වෙනස් වුණොත් එම මෝටර එකේ ටෝක් එක වෙනස් වෙනවා. ඒ වගේම මෝටර එක වැඩ කරන ටෝක් එක වෙනස් වුණාට පස්සේ ඒක මෝටර එකෙන් ගන්න පවර් එක වැඩි වෙනවා. පවර් එක වැඩි වුණාම මෝටර එක සවුත් වෙනවා. අඩුවෙන් දුන්නොත් මෝටර එක අඩුවෙන් වැඩ කරන්නේ, ඒත් මෝටර එක හීට් වෙනවා. වැඩියෙන් දුන්නොත් ඒත් මෝටර එක හීට් වෙනවා. එතකොට හීට් වෙලා වැඩි වුණාම වයින්ඩින් එක පිච්චෙනවා. මෙන්න මේ විදිහට වොෂින් මැෂින් මෝටර එක ප්‍රධාන දෝෂත් අපිට කතා කරා. ඔයාලා දන්නවා වොෂින් මැෂින් එකක ප්‍රධානම අංගයක් තමයි මෝටර එක. මේ මෝටර එකෙන් ප්‍රධාන විදිහටම මෝටර එකෙන් ටෝක් එක අරගෙන ක්ලච් එකට සම්බන්ධ කරනවා. එහෙම නැත්නම් සෙමි ඔටෝමැටික් එක කරන ගියර් බොක්ස් එකට සම්බන්ධ කරනවා. එතකොට ක්ලච් එකයි ගියර් බොක්ස් එකයි අතර මේ පවර් ට්‍රාන්ස්මිෂන් එකට බෙල්ට් එකක් සම්බන්ධ වෙලා තියෙනවා. මේ පවර් ට්‍රාන්ස්මිෂන් එකට දාලා තියෙන බෙල්ට් එක ටෙන්ෂන් එක ඔයාලා අතේ හුරුවක් හදා ගන්න ඕන. එහෙම නැත්නම් කිව්වොත් මේ මැෂින් එක ඇල්ලුවට පස්සේ මෝටර එකෙන් පුලියෙන් අතින් කරකවන්න පුළුවන්. සාමාන්‍ය තදයක් එක්ක අතින් කරකවන්න පුළුවන්. ගොඩක් තද වෙන්න බෑ. එතකොට මේක ඔයාලා දැනගන්න ඕන. මෝටර එකක් රිප්ලේස් කරාට පස්සේ හරි මෝටර එකක් බෙල්ට් එකක් චෙක් කරද්දී හරි මෝටර එක අතින් පුලියෙන් මෝටර පුලියකින් අතින් කරකවන්න පුළුවන් ගානට මෝටර එක බෙල්ට් එක තද කරන්න ඕන. සමහර අය මෝටර එක ඉතාමත් ටයිට් වෙන්න තද කරනවා. ඊට පස්සේ වෙන්නේ බෙල්ට් එක කැපෙනවා. එහෙම නැත්නම් මෝටර එක ස්ටාර්ටින් ලයින් එකෙන් හයි පවර් එකක් අරගෙන මෝටර එක සවුත් වෙනවා. දැන් මතක් වුණේ මේ මෝටර එකක ස්ටාර්ටින් කරන්ට් එක ඉතාමත් ඉහළයි. ඒක අවශ්‍යයක් විදිහට එනවා. මතකුණා කියන සමා වෙන්න. මේ මෝටර එකේ ප්‍රධාන අවශ්‍යයක් ස්ටාර්ටින් පවර් එක වැඩි. රයිට්. දැන් තමයි මට මතක් වුණේ ඒක. මෙන්න මේ විදිහට බෙල්ට් එක දාද්දී බෙල්ට් එක එන්න ඕන. සාමාන්‍යයෙන් බෙල්ට් එක දැන් අපි පුලි කාවම අතින් තද කරාට පස්සේ පොඩි ප්‍රමාණයක් අතින් තලන්න පුළුවන් බෙල්ට් එක. බෙල්ට් පුලි ගියර් බොක්ස් පුලි එකයි ඒ වගේම මෝටර පුලි එකයි අතර බෙල්ට් එක තියෙනවනේ. ඒ බෙල්ට් එක අතින් පොඩ්ඩක් අල්ලන්න පුළුවන් ගානට එන්න ඕන. හේතුව තමයි බෙල්ට් එක තද වැඩි වුණොත් ස්ටාර්ටින් පවර් එක වැඩි. ඒක නිසා බෙල්ට් එක සාමාන්‍ය අගයක ඒ කිව්වේ ගියර් බොක්ස් එක හිර වුණොත් එහෙම බෙල්ට් එකෙන් ස්ලිප් වෙන්න පුළුවන් ගානට වගේ තියෙන්න ඕන. එහෙම නැති වුණොත් මෝටර එක සවුත් වෙනවා. ඒක නිසා බෙල්ට් එක ස්ලිප් වෙන ගානට තියෙන්න ඕන. අනිත් මෝටර්ස් වගේ නෙවෙයි වොෂින් මැෂින්ස් වල බෙල්ට් එක පොඩි ප්‍රමාණයක් ස්ලිප් වෙනවා. ඒ ස්ලිප් එක එන්න තමයි අපි සෙටප් කරන්නේ බෙල්ට් එක. එතකොට ප්‍රධානම රිපෙයාර් ටෙක්නික් එකක් ගොඩක් තද කරන්නේ නැහැ වොෂින් මැෂින්ස් බෙල්ට් වල. හේතුවක් තියෙනවා. හේතුව තමයි ස්ටාර්ටින් ටෝක් එකත් එක්ක රෙදි ටික හිර වෙලා තියෙන්නේ. එක දිගට දුවනවනේ මේ මෝටර එක වමට සහ දකුණට දෙපැත්තටම කරගෙනවා. එතකොට රෙදි හිර වෙලා තිබුණොත් එහෙම ගියර් බොක්ස් එක හිර වුණොත් එහෙම මෝටර එකේ බෙල්ට් එකෙන් ස්ලිප් කරලා ඇදලා දාන්න ඕන. එතකොට ඒක ඒ කරන්න පුළුවන් විදිහට බෙල්ට් එක ටයිට් වෙලා තියෙන්න ඕන. අපි දැන් කතා කරමු වොෂින් මැෂින් මේ මෝටර එකක් පිච්චෙන්න ප්‍රධානම හේතු මොනවද තියෙන්නේ කියලා. මේ වොෂින් මැෂින් මෝටර එකකට පවර් දෙද්දී එක පැත්තකට දැන් අපි වොෂ් මෝටර එක ගැන කතා කරොත් එහෙම වොෂ් මෝටර එකට එක පැත්තකට පවර් දෙද්දී يعني කැපැසිටර් එක දෙක පැත්තේ කෙලවරවල් දෙකටනේ අපි පවර් දෙන්නේ. කොමන් එක නියුට්‍රල් එක සම්බන්ධ වෙලා තියෙන ප්‍රධාන විදියට. ඊට පස්සේ අපිට සම්බන්ධ වෙලා තියෙන්නේ කැපැසිටර් දෙක ලෙවලට වමට සහ දකුණට පවර් දෙන්න. මේ විදිහට සම්බන්ධ වෙද්දී දෙපැත්තටම එකපාර පවර් ආවොත් කැපැසිටර් දෙපැත්තටම එක පේස් එකක් આવුත් එහෙම මෝටර එක පිච්චෙනවා. කියන වයින්ඩින් එක පිච්චෙනවා. එතකොට ඔයාලා දැනගන්න ඕන මෝටර එකක් රිප්ලේස් කරද්දී එකවරකට එක පැත්තකින් පවර් එන විදියට සර්කිට් එකේ හේව ටයිමර් එකේ පවර් චෙක් කරගන්න. ප්‍රධානම දෝෂයක්. මෝටර එක රිප්ලේස් කරන්න කලින් මේක චෙක් කරගන්න ඕන. සරලව ඔයාලට බල්බ් එකක් හයි කරන්න පුළුවන් නියුට්‍රල් එකට. මෝටර එකේ එන වයර් තුනට නියුට්‍රල් එකට බල්බ් එක හයි කරා. අනිත් බල්බ් එක එකවරකට එකක් එන විදියට චෙක් කරගන්න පුළුවන් කැපැසිටර් එක ඉවත් කරලා. කැපැසිටර් එක ඉවත් කරන්න ඕන කැපැසිටර් එකට පස්සේ. එතකොට එකපාරකට එක බල්බ් එකකට එක පැත්තකට කරන්ට් එක එන විදියට චෙක් කරගන්න පුළුවන් ඔයාලට මේ මෝටර එකක්
මෝටර් එකක් රිප්ලේස් කරන්න කලින් චෙක් කරගන්න විදිය. ඊගවට එන්න පුළුවන් ප්‍රධානම කාරණාව තමයි මේ මෝටර් එක කැපැසිටර් පිච්චුනම මෝටර් එක ඉක්මනින් එනවා සවුත් වෙනවා. සර්කිට් තියෙන টপ ලෝඩින් සර්කිට් වල ඉලෙක්ට්‍රොනික සර්කිට් එකෙන් අඩු විදුලි ධාරා එනවා. කියන්නේ වෝල්ට් 110ක් වගේ එන අවස්ථාවක් තියෙනවා. වොෂින් මැෂින් එකේ ට්‍රැක් එකේ ඩිෆෙක්ටිව් එන ප්‍රශ්නවලදී වෝල්ට් අඩුවෙන් එන අපිට අවස්ථා හම්බෙලා තියෙනවා. එතකොට ඒ අඩුවෙන් පත් වෙන්නත් බෑ. එනවනම් වෝල්ට් 230 ආව නැත්තම් නෑ. එන විදිහට මෝටර් එක චෙක් කරගන්න ඕන. ඒ වගේ බාගෙට වගේ පව આવුත් එහෙම මෝටර් එක සවුත් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් හම් ගතියක් එනවා. මෝටර් එක හරියටම පව වෙන්නේ නැහැ. ඒකට සර්කිට් එකේ ට්‍රැක් එක කියලා කියනවා අපි මෝටර් ඩ්‍රයිවර් IC එකට. ඒ ට්‍රැක් එක සවුත් වෙනවම ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඔයාලා දැනගන්න ඕනේ. එතකොට අඩුවෙන් විදුලිය આવොත් මේ මෝටර් එක සවුත් වෙනවා. ඒ වගේ බාගෙට විදුලිය එන්න බෑ. ඔය මෝටර් චෙක් කරද්දී බල්බ් එකක් දාලා මෝටර් එකේ දෙපැත්තටම වෙන් වෙන් ඉන්න පව එනවද කියලා චෙක් කරලා බලන්න අමතක කරන්න එපා. මෝටර් එක රිප්ලේස් කරද්දී ප්‍රධාන විදියට ඔයාලා මෝටර් එකේ වොට් එක සම්බන්ධව සැලකිලිමත් වෙනවා. ඒතකොට වොට් එකට ගැලපෙන විදියට මෝටර් එක රිප්ලේස් කරන්න මතක තියාගන්න. ඔයාලා දන්නවා ලංකාවේ ගොඩක් භාවිතා කරන semi automatic top loading වගේ machines මාදිරි දෙකටම අවශ්‍ය අමතර කොටස් iTech Electronics අපි ගාව ගන්න තිනවා. බලන්න පුළුවන් itechelectronics.lk වෙබ්සයිට් එක කරා ඔයාලට මිල ගණන් බලා ගන්න පුළුවන්. ආයතනයේ තියෙන බොරලස්ගමේ පොලස්ගමට ඇවිල්ලා ගන්නත් පුළුවන්. කුරියර් සර්විස් වලින් ගෙන්න ගන්නත් පුළුවන්. එකක් මතක් කරනවා අපේ සර්විස් එක මම ඔයාලට මේ වීඩියෝස් කරලා කියලා දෙන්නේ ලංකාවේ ටෙක්නීෂියන්ස් ලැබී කිරීමේ අරමුණෙන්. එතකොට ඔයාලත් ඉගෙන ගන්න අපි වීඩියෝ එක ඉදිරියට අරගෙන යනමු. මෙතනින් එහාට මෝටර් එක පැට්‍රිකලි අපි මෝටර් සම්බන්ධව ඊගා වීඩියෝ එකේදී අපි කතා කරනවා. සුබ දවසක් හැම දිනකටම iTech Electronics එක්ක එකතු වෙලා හිටියට.